ආන්දරේ අර විසංග කිව්වා ඇතෙක් කිව්වා කියලා කියන්නේ ඉපති පූජ්‍ය කේසාන්දල චන්දා ලෝකනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි
තුරපවාදී. තුරපවාදී නටුම එන්නේ පාද සම්ප්‍රදායේ තියෙනවා ඕලම්මඩු කියලා එකක්. ඕලම්මඩුවේ තියෙනවා තුරපවාදී කියන නටුම. ඉරිදේවි කියන්නේ ගරාගිරි සංකල්පයේ එක අවස්ථාවක්. ඉරිදේවි කියන්නේ ගරා කුමාරයාගේ සංගී. මේ දෙදෙනා එකට සමාධිය දුන්න නිසා ඒ යක්ෂණිය පාටවත් වුණා. ඊට පස්සේ ඒ දෙවිය පාටවත් වුණා. ඒ දෙවිය තාම ලස්සනයි. මේක ඉන්නේ කතාව ඕලම් මඩුවේ දෙන නටුම. මේ නටුම ඕලම් මඩුවේ තිබිච්ච මේ ඉරිදේවි නටුම වේදිකාවට ගෙනාව 1975 කේස් මනාඩු කියන මහත්තයා. පාතට නටු පොළේ එතුමා තමයි ගෙනාවේ. ඒ විශ්ව දේවතුන්ගේ ප්‍රමයි පෙරහැරේ ගමන් කරන්නේ. මේකට අපිට ගැටියක් ලැබෙන නාග කච්චා ආකාරයේ සිහින කලායතනයේ උදාර කාගදා සදාවිරණාරච්චි ආචාර්යතුමගේ කලායතනයේ නර්තන අපි නාග කන්‍යාවන් පිළිබඳව කතා කරනවා. නාග කන්‍යාවන්ගේ පිළිබඳව කතා කරනකොට මේ සම්ප්‍රදාය නැතර උකට ඒවල් අන්තර්ගත වෙලා තිබෙනවා. මෙතන අපිට දැක්කත් නිර්මාණාත්මක නාග කන්‍යා නර්තනාංග ආචාර්යතුමා පාන සම්ප්‍රදායේ මේ ඕලම් නටුම වලේනවා අන්‍ය නටු මේ සයිද නටු මේකේ නාග කන්‍යා නටුමත් වෙනවා නාග රාස නටුමත් එක්ක මේ නාග කන්‍යාව සම්බන්ධ කවි ගායන අතර මේ පාදරත් එක විශේෂයෙන් මාත සම්ප්‍රදායක ජනප්‍රිය නටුනාංගයක්. නටන්නේ පිරිමි. ඒකද ඉතින් සාර්ථක ලක්ෂණ අපේ නටුම ගෑනු ගත්තාම ඔහොම තමයි. දැනගන්න ඉන්න එක නොකර ඉන්න. මොනවා දැන් චාර්ජ් කර්මේ පිරිමි නටනවා මිසක් ගෑනු නටන්නේ නැහැ. නමුත් මේක වේදිකාවට ගත්තා කිම නැත්නම් පෙරහැරට එකක් කාන්තාව වෙලයි කාර්තා වෙනස් මේ පන්දම් වල තුඹල ගලා තුඹල කීර ගලා මේව නටන එක කරකැවෙන ලොකු අමාරු වැඩ. ලොකු දෙයක් ලොකු අපදායක්. ඒක කියන්නේ පිරිමි කියන තාට ජාවේ නැති වෙන ප්‍රශ්නයක්. නමුත් ඒ කාර්තාව මේ කරනවා කියන දා ලොකු දෙයක් නෙවෙයි. මේක අමාරු වැඩක්. දෙසකට හිතෙන්නේ නැතකොට පන්දම් පාලියක් නැතුව මොකද කියලා. ඔතනින් මට මේක එතනින් නඩ ඒක මට හිතෙන්නේ පන්දම අතට දුන්නා නම් ආයිතේ කඩුම රටගෙන තිබ්බා වගේ තමයි. ඔය මහතරත් යක්කරේ දිනවනේ. යක්කරේට නටන්න බැරි ඕනම විදිහේ නටවන වගේ කතාවක් අහලා තියෙනවා. හරි. ඒක නිසා මහතරත් නෙමෙයි. ඒ නටනවා නෙමෙයි ඒක තගලනවා. නටනවා කියන්නේ වෙන එකක්. අත්දැකීම් කියන්නේ වෙන එකක්. ඉස්සර දෙන්න නේතුව බැයිටින් අර පෙරහැරේ දෙන්න කොහොම එකද ආදරේ පෙරහැරේ ගමන් කරන ආකාරය තමයි අපි දකින්නේ. ඊටම
අන්තලක වඩවුවේ නිලමේ අලියා සහ සීතා ඇතින්න. අද ආදරවත් දේශීය දවසේ ආදරය බෙදා දෙන්න සංස්කෘතිය සාදරය කරන්න පුරු කරන්න තමයි දායක බෝධිර මෙදිරෝන අනුශා විද්‍යාලයේ මේ මහා ගණපති අධ්‍යක්ෂක ආදරය බෙදා දෙන්න සංස්කෘතික විරසාදන කීමේ ආදරණීය පරම චේතනාව උත්සවනවා ගැන මේ මාපෙනහර විද්‍යාලය විශ්වවිද්‍යාලයේ දේශීය බෝධි රාජ මහා විහාරයේ අශෝක විද්‍යාලයේ සමග එකතුව මෙලෙස පිළිගන්න කරන්නේ වෙනස්කම් ගන්නේ අපිට දකින්නේ රාජ්‍යනාත්මකයේ චන්ද්‍ර කලා ආයතනය මේ වෙන මොනක් තමයි ගුරු මොනක් තියෙනවා මේක ප්‍රශ්නයක් සමානයි. මේ වගේ මොකද මේ විවිධ මේ කතා ප්‍රවෘත්ති මේ විද්‍යා කතා ප්‍රවෘත්ති දක්මාත්‍යයේ හැමදාම ප්‍රචාරලා තියෙනවා. රාමායනේ වගේ. එහෙම තියෙන අපේ රටේ තියෙන පෙත්පුර නැටුමේ අමාරු නැටුමක් තමයි මේක. මේ පෙරහැර යන නෙමෙයි. මේ වගේ ලොකු ස්කූලක් බැලගෙන පැය 6ක් 7ක් ඉන්නවා කියන එක ලොකු අමාරුයි. මොකද ඔය කටෙන් තමයි තේන්නේ උගලන්නේ දෙනවා. අපිට ගරාමුණක් දෙනවා. ගරාමුණ බැලුවේ කියන අපේ නෝ. සමුද්‍රයේ කෙනෙකුගෙන නාමලුක කොස්පැනේ කියන මුරේ ගොන් කෙනෙක් කොටේන අවුරුදු පූජ්‍ය පන්දල චන්දා ලෝකනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි කදිරා හස්තිරාජයා පළමු වතාවට රයිගම්පුර නවම් මහ පෙරහැරට මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. ආද හරි ලස්සන රුපියල් විද්‍යාලයේ නාදේන පාසමමින් වේද පදක පාසමමින් යන අපූර්වත්වය අපිට දකින්නේ අනුක විශිෂ්ට චමත්කාර දර්ශනයක් තමයි අපිට දැක ගැනීමේ අවස්ථාව උදා වෙන්නේ. රංගායතනයේ හේවිස් ගණ්ඩායම තමයි අපිට මේ හේවිස් ගණ්ඩායම විදියට පෙරහැරේ ගමමාත් ගමන් මගේ ඉදිරියට ඇදෙන ආයුරු දකින්නේ. මේ හේවිස් ගණ්ඩායම එන මොහොතේදී අපිට උත්පලවන්ත ශ්‍රී විෂ්ණු දේවාලයේ දේවාභරණ රැගෙන ළඟ පැමිණෙන මගට පළමුණු නේද මහාචාර්යතුමා හේවිසියත් එක්ක මේ එන්නේ.
පිටත් වෙලා දැන් ඉතින් බොහෝ වෙලාවක් තවම පෙරහැර අපමානයෙන් ගමන් කරන මේ සා විශාල පෙරහැර මංගල්‍යයක් ඔබට අපි පෙර නොදුටු මේක පෙර දෙවතාවට වඩා බොහෝම ගරු සම්පන්න සහ මහා පිරිත ඒක සම්පත කරනවා පිරිත යෝජනා කරනවා මහත් මේක සම්පත කරනවා දෙදෙනා ඒක එකතු වෙලා පුදුමාකාරමේ සමාජීය සංස්කෘතික ආගමික කටයුතු වලට නායකත්වයක් ලැබෙනවා ඒකයි වෙනස්කම තියෙන්නේ ව්‍යාපාර සංස්ථාපන කරන